ඉතින් ඔයාලව ආදරෙන් එකතු කර ගන්නවා ලොග් එකට. යමුකෝ අද කොහෙද මං එක්ක යන්නේ කියලා. ඉතින් මේ දවස් ටිකේම මෙහි ඊත් වලට දවස් 3ක නිවාඩුවක් හැමෝටම තියෙන හින්දා ගොඩක් අය යනවා මෙහි තියෙන එක ෆෙස්ටිවල් ෆයර්වර්ක්ස් යනවා තැන් දෙකක. දැන් අපි යන්න හිතන් ඉන්නේ ලුසෙල් පැත්තට. ඉතින් මේ යන ගමන් ඔයගොල්ලෝ බලන්නකෝ කටාරවල අවට කොයි වගේද අපේ ලංකාව වගේද දැන් අපේ ලුසයිවලට ලඟ වුණා. දැන් මෙතනින් කොහොම හරි ලොසයිල් වලට ගිහිල්ලා බැහැලා අපි එතන ඇවිත්තා. හැබැයි ඇත්තටම කිව්වොත් බලන්න කිසි දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අපි හිතුවා කතර පැත්තට යන්න. කතර එකේ අද ෆයර්වර්ක්ස් තියෙනවා කියලා අපි ඒ පැත්තට ගියා. බලන්නකෝ ඊට පස්සේ මොකද උනේ කියලා. දැන් මේ කතර වලට අපි ආවා. කතර වලට ආවහම දැන් උගලන්ට පේනවද නිකන් නුවරඑළිය ගියා වගේ ෆීලින් එකක් තමයි අපිට කතර එකට ගියාම දැනෙන්නේ. හීල්ස් තියෙනවා ලස්සන හොටෙල් වගේ අතන පේන නුවරඑළිය නෙමෙයි ඇල්ල මතක් වෙනවා ඒ ටික දැක්කම. ඉතින් එතනත් ගිහිල්ලා අපිට එතනත් හරි ගියේ නැහැ. ඊට පස්සේ අපි ආයි හැරිලා ආවා. ඊට පස්සේ දැන් අපි ආවා දැන් මේ හවසනේ. ඉතින් මොන හරි පොඩියට දෙයක් කාලා ටී එකක් ගන්න ආවා. දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ කතාර් ස්පෝර්ට් ක්ලබ් එකට. එතන තියෙනවා පොඩි මේ වගේ ෆුඩ් තියෙන කඩවල්. ඉතින් මේ මම ඇවිල්ලා තියෙන්නේ ෂවර්ම කඩේකට. දැන් මේගොල්ලන්ට පේනවා ෂවර්ම හදන ගමන් ඉන්නේ. ඉතින් කඩේ අයිති එක්කගෙන් අහලා තමයි මම වීඩියෝ කරේ. සමහර තැන් අපිට ඕන විදිහට වීඩියෝ කරන්න බැහැනේ. ඉතින් ඒගොල්ලෝ කැමතිද නැද්ද කියලාත් අපි දැනගන්න ඕනේ. දැන් ඉතින් අපේ ඔඩර් දීලා අපි බලන් ඉන්නවා අපේ එක හම්බ වෙනකම්. කියනවද හදන හැටි කොහොමද කියලා. මට ෆුල් හදන හැටි ගන්න බැරි වුණා. ඉතින් මේ පොඩි දෙයක් තමයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඒ අතරෙත් ඉතින් අමතක කරේ නෑ ෆොටෝ 2-3ක් ගහගන්න. දැන් පේනවද මේ අවට හරිම ලස්සනයි. ඊළඟට ඉතින් එතනින්ම අපි ටීත් ගත්තා. සාමාන්‍ය ටී ටයිම් කියලා මේ ෆේමස් තැනක් තියෙනවා. ඒකෙන් කරක් ටී එකක් ගත්තා. කොහේ ගියත් කොහොම හිටියත් කවුරු මාගේ වටේ හිටියත් මම ඒගොල්ලෝවත් මම සතුට වෙන ගිහින් ඒගොල්ලෝවත් සතුටින් තියනවා. මම සින්දු කියනවා නටනවා. ඒක එළියද කොතනද මට අදාළ නෑ. මම වැඩ කරන තැනද මගේ පෞල් ජීවිතේද මම මගේ අම්මා තාත්තා සහෝදරයෝ ඒ කවුරු එක්ක වුණත් පුළුවන් තරම් සතුටින් තමයි ඉන්න හදන්නේ. සමහර විට අපි
ඊළඟ මොහොතේ මැරෙයිද කියලා දන්නේ නැහැනේ ජීවත් වෙනකොට. ඉතින් මම කියන්නේ මේක බලන ඔයාලත් පුළුවන් තරම් එන්ජොයි කරන්න ජීවිතේ තමන්ගේ පවුලේ අයත් එක්ක. සමහර විට පිට අයත් එක්ක අපි ජීවිතේ එන්ජොයි කරන්න ගියොත් අපි එතන හිර වෙනවා. මොකද අපි දන්නේ නැහැනේ අපි අඳින විදිය අපි කරන කියන දේවල් ඒගොල්ලෝ ජජ් කරන්න ගන්නවා. ඉතින් ඒ පිට අයට වඩා මම නම් හිතන්නේ ඇත්තටම අපිව ජජ් කරන්නේ නැති තැන තමයි අපේ පවුල්. ඉතින් අපිට ඕන විදිහට අඳින්න පුළුවන්, ඩාන්ස් කරන්න පුළුවන්, හැමදේම කතා බහ කරන්න පුළුවන්. මේ වගේ සතුටින් ඉන්නත් පුළුවන්. මං කියන්නේ පුළුවන් තරම් හැම තප්පරේම සතුටින්. ඉතින් දැන් අර ස්පෝර්ට් ක්ලබ් එකේ ඉඳලා කෙලින්ම 974 බීච් එකට ආවා. දැන් 3කට ගියා. ඉතින් දැන් මෙතනටත් ඇවිල්ලා මෙතනත් ඉතින් ලොකුවට එහෙම තිබ්බේ නැහැ බලන්න. මෙතනත් ඉතින් පොඩ්ඩක් ඇවිදලා වටපිට බලලා මේ විදිහට අපි හිටියා. බලන්නකො ඉතින් ලොග් එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් එකතු වෙමු අපි ලස්සන ලොග් එකකින්. ආදරේ ඔයාලා හැමෝටම.